Assalamualaikum. Welcome to my YouTube channel. අද අපි කියලා දෙන්න යන්නේ රසවත් වම්බටු මෝජුවක්. ඔයාලා බලනවා ඇති මොකක්ද අනේ වම්බටු මෝජු හදන්නත් කියලා දෙනවද? කොච්චරනම් රෙසිපිස් තියෙනවද කියලා නේද? ඒත් අපේ වම්බටු මෝජුවේ නම් විශේෂත්වයක් තියෙනවා. ඒක මොකක්ද කියලා වීඩියෝ එක බලනකොට ඔයාලටම තේරෙයි. එහෙනම් දැන් අපි රෙසිපියට යමු. ඉස්සෙල්ලම වම්බටු ටික හොඳින් හොද ගන්න ඕනේ. ඊට පස්සේ වම්බටු ටික මං කපනවා වගේ සිහින් කෑලි වලට කපා ගන්න ඕනේ. කපාගත්තු වම්බටු වලට කහ කුඩු චුට්ටකුයි ලුණු කුඩු චුට්ටකුයි දාලා හොඳට මික්ස් කර ගන්න ඕනේ. දැන් මේක ලිපේ බැඳ ගන්නයි යන්නේ. වම්බටු ටික රන්වන් පාට වෙනකම්, ඒ කියන්නේ මේ වගේ පාට වෙනකම් බැඳ ගන්න ඕනේ. මේ වම්බටු කරයේ විශේෂත්වය තමයි අපි මේකට විනාගිරි සහ හාල් මැස්ස එකතු කරගන්නේ නැහැ. ලූණු ගෙඩි 2කුයි අවුමිරිස් ග්‍රෑම් 50කුයි කරපිංච ටිකකුයි බැඳ ගන්න ඕනේ. ඒත් අවුමිරිසුයි කරපිංචයි වැඩිය බැඳ ගන්නේ නැහැ. මේ ගානට බැඳගත්තාම ඇති. ඒ තාච්චියටම වැඩිපුර තියෙන ඔයිල් ටික අයින් කරලා අබ චුට්ටකුයි තලාගත්තු සුදුලුණු ටිකකුයි රම්පකුල ටිකකුයි සිනමන් පොතු 2-3කුයි දාලා හොඳට ටෙම්පරාදු කරගන්න ඕනේ. ටෙම්පරාදු කරනකොට ඔයාලා තවත් විශේෂ දෙයක් මතක තියාගන්න ඕනේ. වැඩේ කර වෙන්න දෙන්න නම් හොඳ නැහැ. මේ ටෙම්පරාදුවටම කෑලි මිරිස් නැත්තම් මිරිස් කුඩු ටිකක් හරි එකතු කරගන්න ඕනේ. දැන් අපි මේකට සීනි ටිකකුයි පොල් වතුර චුට්ටකුයි සියඹල විෂ ටිකකුයි එකතු කරගන්න ඕනේ. දැන් මේකට ලුණු කුඩු චුට්ටකුත් එකතු කරගන්න. ඔයාලා ලුණු දාන ප්‍රමාණය රසය අනුව බලා ගන්න. මේ ඔක්කොම දාලා මේ ගානටවත් උතුර ගන්න ඕන. දැන් මේකට බැඳගත්තු අවුමිරිසුයි වම්බටුයි ලුණු ටිකයි කරපිංචි ටිකයි එකතු කරගන්න ඕන. මේ ටික ඔක්කොම එකතු කරගත්තට පස්සේ මතක ඇතුව ලිප ඕෆ් කරගන්න. මේ ඔක්කොම එකට මික්ස් කරගන්න ඕනි. දැන් අපේ වම්බටු මෝජුව නම් රෙඩි. ඔයාලටත් මේ වගේ රසවත් වම්බටු මෝජුවක් පිළියෙල කරගන්න පුළුවන්. try කරලා බලන්න. මේ වගේ තවත් වීඩියෝ නැරඹීම සඳහා අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට තමයි අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ.